තවත් සොඳුරු දවසකට පාතබන්න මැවුම්කාර දෙවියන් වහන්සේ දුන් කරුණාව තුළ අද දවස බලමු ශුද්ධ බයිබලයේ දෙවෙනි රාජාවලිය 6 වෙනි පරිච්ඡේදයේ 33 වෙනි පදය. රජු කතා කොට මේ නපුර ස්වාමින් වහන්සේගෙන්ය. ස්වාමින් වහන්සේ ගැන මා තවත් බලාපොරොත්තු වෙන්නේ මොකටදැයි කීවේය. සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, අද දවසේ දෙවියන් වහන්සේගේ ශුද්ධ වචනය තුළින් ශුද්ධාත්ම වහන්සේ අනර්ගූ ලෙස ඔබව මාව ධෛර්යමත් කරන්න යනවා. ඊට පදේ සිදුවීම නම් සිරිය රජ බෙන් හදාත් සහ ඔහුගේ සේනාව සමාරිය නුවර මුළුමනින්ම වටනාගනු ලබනවලු. එම නිසා එම නුවර දැඩි සාගත තත්ත්වයට පත් වෙනවා. ඒ දෙයත් නුවරින් කිසිවෙකුට බැහැර වෙන්නත් බෑ, ඇතුළට එන්නත් බෑ. කොච්චර සාගත තත්ත්වය දරුණු තත්ත්වයට පත් වුණාද කියනවනම් පරවයන්ගේ අසුචි පවා කන තත්ත්වයට පත් වුණා විතරක් නෙමෙයි, මව්වරුන් තම දරුවන්ව පවා මරාගෙන කන තත්ත්වයට ඒ දේශයේ සාගතය බලවත් තිබුණා. රජු මේ නිසාම අලු පිට ඉඳගෙන ඇඳුම් ඉරාගෙන ඉතා දුක්ඛිතව දවසක් ප්‍රකාශ කරනවා. දෙවෙනි රාජාවලිය 6 වෙනි පරිච්ඡේදයේ 33 වෙනි පදයේ ස්වාමීන් වහන්සේ ගැන මට තවත් බලාපොරොත්තු තබාගෙන ඉඳලා වැඩක් නැහැ කියලා. ඒ දන්නවද? ඊතරම් ප්‍රශ්නය උග්‍ර තත්ත්වයට පත් වෙලා තිබුණා. මෙට සමන් දෙන මගේ ස්නේහවන්තය, මේ මොහොත වන විටත් ඔබත් දෙවියන් වහන්සේ ගැන බලාපොරොත්තු තබාගෙන ඉඳලා ඉවටිලාද ඉන්නේ? පිළිතුරක් නැතයි කියන ස්ථාවරද ඔබ ඉන්නේ? අද දවසේ මේ වචනය ඔබටමයි. හොඳට ඇහුම්කන් දෙන්න. 7 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ සඳහන් වෙනවා. එලියා කියනවා ස්වාමීන් වහන්සේගේ වචනය ලෙස හෙට මේ වෙලාවට එයයි වැදගත්. ඒ කියන්නේ පැය 24ක් තුල නුවර කොයිතරම් සාගතයක් තුල ඉන්නවද, ඒ තත්ත්වයෙන් මේ නුවර නිදහස් වෙන්න යනවා කියලා. ඔබ දන්නවද? මේ අහගෙන හිටපු රජුගේ අතපිට හේතු වී සිටින අධිපතියා කියනවා ස්වාමීන් වහන්සේ ආසේ කවුළු සෑදුවත් මේ සිදුවීම නම් සිදු වෙන්න බෑ කියලා. ඔබ දන්නවද මේ ප්‍රකාශයෙන් පස්සේ කුෂ්ඨ රෝගීන් 4 දෙනෙක් අලියම තම සතුරු හමුදාව සිරිවුන්ගේ කඳුරට ගමන් කරනවා. ඔවුන් දකිනවා පුදුමාකාර දෙයක්. ඒ තමා සතුරු හමුදාවේ කිසිවෙක් නැතුව ඔවුන්ට අයිති වූ වස්තුව බඩු භාණ්ඩ විතරක් ඒ සීසීකට විසිරලා තිබෙනවා ඔවුන් දකිනවා. මගේ සෙනෙහවන්තය, 7 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ සඳහන් වෙනවා ස්වාමින් වහන්සේගේ රථ ഘോഷාවක්, අශ්ව ഘോഷාවක් යන මාත් සේනාවක ഘോഷාවක් සිරිවරුන්ට ඇසිලා ඔවුන් හිතලා අපට විරුද්ධව විශාල හමුදාවක් එනවා කියලා ඔවුන් හිස ලූලු අත බය වෙලා දුවන්න ගත්තා. ඔවුන් කිතරම් බය වෙලා දුවද කියනවනම් ඔවුන්ට අයිති කිසිදු වස්තුවක්, කිසිදු භාණ්ඩයක් ඒ මොහොතේ ඔවුන් රැගෙන ගියේ නෑලු. මගේ සෙනෙහවන්ත සහෝදර සහෝදරිය, දැඩි විශාල වස්තුවක්, අශ්වයන්, කොටලුවන්, බඩු බාහිර ආදී සියල්ලම යුද්ධයකින් තොරව සමාරියේ දැඩි සාගතයට පත් වෙලා හිටිය ඒ මනුෂ්‍යයන්ට ලැබෙනවා. දුගී අන්ත අසරණ තත්ත්වයට, එනම් මිනිමස් පවා කන තත්ත්වයට, පර්වි අසුචි පවා කන තත්ත්වයට පත් වෙලා හිටිය ඒ සෙනග එක පැය 24ක් තුල ස්වාමීන් වහන්සේ පැවසූ ලෙසම මහා ධනවත් රාජ්‍යයක් බවට පත් වෙනවා. ආසේ කවුළු ස්වාමීන් වහන්සේ සෑදුවත් මේක වෙන්න නම් බෑ කියපු මිනිසයා මේ ආශ්‍රමත් දේ දැකලමයි මරණයටපත් වෙන්නේ. මගේ සිනේවන්තය, සියල්ල වෙනස් කරන්න දෙවියන් වහන්සේට ගත වුණේ එක පැය 24ක කාලයක් පමණයි. රජු කිව්වා තවත් දෙවියන් වහන්සේ දෙස බලාගෙන ඉඳලා වැඩක් නැහැ කියලා. එම නිසා මගේ සිනේවන්තය, හොඳට සමන් දෙන්න. ඔබ දෙවියන් වහන්සේ විශ්වාස කරලා උන්වහන්සේ දෙසම පමණක් බලාපොරොත්තුවෙන් ඉන්නව ජීවිතයක් නම් ඔබට මම මේ දවසේ කියනවා ඔබගේ බලාපොරොත්තු දෙවියන් වහන්සේ කවදාකවත් ලැජ්ජාවට පත් වෙන්න දෙන්නේ නැහැමයි. ඔබගේ පිළිතුර ප්‍රමාද නම් ඔබ දැනගන්න ඒ ප්‍රමාදන ප්‍රශ්නේ පිළිතුර ලැබෙන්න යන්නේ මහා ආශ්චර්යමත් ආකාරයටයි. ඒ පිළිතුර හරියට ආසේ කවුළු සෑදුවත් මේක වෙන්න යන්නේ නැහැ කිව්වා වූ ඒ මනුෂ්‍යගේ ප්‍රකාශය වගේම ඔබ ජයගත් ආකාරය, ඒ පුදුම දේ මනුෂ්‍යෝ දැකලා ඔබගේ දෙවියන් වහන්සේ කවුදයි කියන තත්ත්වයට හොයන්න තත්ත්වයට මනුෂ්‍යෝපත් වේ. ඔබගේ පිළිතුර ඊතරම් පාතිහාරයක් ලෙසයි ඔබ ලබන්න යන්නේ. එම නිසා අද දවසේ මේ වචනය අල්ලගන්න, දෙවියන් වහන්සේ විශ්වාස කරන්න, උන්වහන්සේ දෙස පමණක් බලාපොරොත්තු වෙන්න. ඔබ ජය ගන්නවමයි. අද දවස අපි බාර කරමු. මේ වචනේ අපි බාර කළා අපි යාඥා කරමු. ප්‍රේමනේ දෙව්දුනේ අද දවස ගැන
මේ අනර්ග වචනය ගැන ඔබට ස්තුතියි. ස්වාමිනේ මේට සවන් දෙන යම් කෙනෙක් යන්නවාද? ස්වාමිනේ ඕම් බලාපොරොත්තු රහිතව ගෙවන මොහොතක් වෙන්න පුළුවන්. දැන් ස්වාමිනේ මේ වචනය තුළ ඒ ජීවිත ඔබ ස්පර්ශ කරන්න, ඔබ ධෛර්යමත් කරන්න. මේ වචනය ස්වාමිනේ ඔවුන්ගේ හදවත් වලට ගිනා බසින්න ඕනේ ස්වාමිනේ. මේ වචනය තුළින් ඔවුන් දැන් ස්වාමිනේ මෙතන පටන් නැවත ස්වාමිනේ ඔබව තදින් අල්ලගන්න. ඔබ දෙස පමණක් බලාපොරොත්තු විශ්වාසයෙන් ස්වාමිනේ ඉදිරි මොහොත තුළ ගමන් කරන්න. මේ වචනය ඔවුන්ට ධෛර්යයක් කළවනවා. දැන් ස්වාමිනේ මේ වචනය බලවත් ලෙස මේට සමන් දෙනවා සෑම ජීවිත තුළට ඔබ නිදහස් කරන නිසා ස්තුතියි. ස්වාමිනේ දැන් මේ වචනය සමන් දෙනවා සෑම කෙනෙක්ට ආශිර්වාදයක් වේවා. අද දවසේ කරන සෑම කටයුතු ඔවුන්ගේ ජීවිතයේ සියලු බලාපොරොත්තු ඒ සියල්ලට ස්වාමීන් වහන්සේ ආත්මිකවත් ආර්ථිකවත් ශාරීරිකවත් ඔබ ආශිර්වාද කර ජය දුනමනවා. මෙන්න දැන් ඔබේ බලවත් අස්සට මේ ශුද්ධ වචනය මෙට සමන් දෙන්නෝ සෑම ජීවිතයක්ද ඔබගේ බලවත් අස්සට බාර කරනවා. කැප කරනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම උතුම් වූ බලවත් වූ නාමයෙන්. ආමේන්.